අපි අද ඉන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරි. දැනට විනාඩි 15කට විතර ප්‍රථම අපේ සිංහල බෞද්ධය වෙනුවෙන් අපේ උරුමය වෙනුවෙන් හඬනගෙන අපේ දෑන් ප්‍රීසාද් කියන සහෝදරයා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා දින 10කට රක්ෂිත බන්ධනාගාරගත කළ තිබෙනවා. ඔහු ආපහු නිදහස් කරන්නට අපිට අවස්ථාවක් සැලසෙන්නේ ලබන මාස මේ මාස 25 වෙනිදා. දැන් මේක සිද්ධ වෙන්නේ කොහොමද? ඔබ දන්නවා තෞෆීක් ජමාත් කියන සංවිධානය අන්තවාදී ඉස්ලාම් සංවිධානය. දැන් මේ සංවිධානය ඉදන මේ රටේ ශරියා නීතිය නීතිගත කරා. ඒගොල්ලෝ කියන්නේ මේ රට අපි යටත් වෙන්නේ අල්ලාහගේ නීතියට විතරයි. දෙවියන් වහන්සේගේ නීතිය විතරයි අනිත් එකෙක්ගේ නීතියට යටත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ නීතියට යටත් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ නීතියට අනුව ශරියා නීතිය මෙහෙ ඉන්නේ. අපි දන්නවා ශරියා නීතිය ක්‍රියාත්මක වුණා මන්නාරේ. මන්නාරේ ස්ත්‍රී දූෂණ චෝදනාවකට නඩුවක් දැම්ම කාන්තාව. ෆැමිලියක් දැම්ම. ශරියා ආති උසාවිය. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ওই ශරියා නීතිය ක්‍රියාත්මක කරු උසාවිය. බලන්නවද ඉස්ලාම් නීතියට අනුව ස්ත්‍රී දූෂණයකට පැමිණිල්ලක් තිබෙනවා නම් ස්වාධීන සාක්ෂි 4ක් තියෙන්න ඕන ඔප්පු කරන්න. ස්වාධීන සාක්ෂි 3ක් වුණොත් ස්ත්‍රී දූෂක දිනුම් පැමිණිල්ල කරපු ස්ත්‍රියට මරණ දඬුවම. ඒ අනුව ලැබෙනවා පොල් පිටි පහර 100ක දඬුවම. ස්ත්‍රී දූෂණයට ලක් වෙච්ච කාන්තාව. ඇයි මැරෙනවා? මේක තමයි ශරියා නීතිය. ඒ නීතියම කොටසක් තමයි ඒ අයට වයස් ભેදයකින් තොරව ඕනම පුංචි දරුවෙක්ව විවාහ කරගන්න පුළුවන් අවුරුදු 9 10 12 වැඩිවියටපත් වෙච්ච නැති දරුවන්ව කාන්තාවන්ව පුංචි දැරිවියන්ව විවාහපත් කරන්න පුළුවන්. මම දැක්කා ඡායාරූපයක් එක වීඩියෝ පටයක්. ඒකේ මේ විදිහම විවාහයක්. අවුරුදු 11ක්වත් නැහැ ඒ පුංචි ගෑනු දරුවා. අපි කියනවා මංගල යහනේදීම පළවෙනි දවසේ මැරෙනවා. ඉතින් ඇත්ත තමයි 6මාරක් විතර අඩි 6මාරක් විතර උසයි මනමාලය. ඉතින් මේකට විරුද්ධව තමයි අපේ දෑන් ප්‍රීසාද් සහෝදරලා කතා කරන්නේ. මේකට විරුද්ධව තමයි අරගල කරේ. ඒක ප්‍රතිඵලයක් උනේ මොකද? තෞෆීක් ජමාත් දෙකෙන් තමිල්ලක් ඉදිරිපත් වෙන කොටුව පොලිසියට කැඳවනවා ප්‍රීසාද්. අපිත් යනවා නීතිඥවරු විදිහට මම නීතිඥ මේජ අජිත් ප්‍රසන්න. ඒ වගේම නීතිඥ අබේ වික්‍රම. අපි දෙන්නත් යනවා ශාල පිරිසක් යනවා. එදා අපේ සෙනඟ දැකලා නීතිඥවරු දැකලා OIC තන ලිස්සල යනවා. එයා කියනවා මේ පොලිස්පතිතුමාගේ වෙනම සාකච්ඡාවක් වෙන එකට යනවා. පස්සේ අපහු වෙලා එනවා. අපිට දිනයක් දෙන්නේ නැහැ. පස්සේ දිනයක් දෙනුම් දෙන්නම්. ඒ වෙලාවේ දෑන් ප්‍රීසාද් ඔහු පැමිණිල්ලක් කරනවා. ඔහුට දෙන්නේ මරණ තර්ජනය. කොහොමද? ඔය තෞෆීක් ජමාත් නායකයාගේ වීඩියෝ පටේ ඒ විතරක් නෙවෙයි විවිධ අවස්ථාවල ආපු දුරකථන ඇමතුම් වලින් මේ මරණ තර්ජන පැහැදිලි සාක්ෂි සහිතව ඉදිරිපත් කළ පැමිණිල්ල ඉදිරිපත් කරනවා කොටුව පොලිසියට. මම එතන ඉන්නවා. පැමිණිල්ල ලියා ගන්නකම් මගේ ජීවිතේට තර්ජනයක් කියනවා. දැන් මේ මරණ තර්ජනය ගැන කිසිම විමර්ශනයක් නැහැ. අද හවස අද දවල් එකපාරටම වෙල්ලම්පිටිය පොලිසියෙන් එනවා පණිවිඩයක්. ඔහුට එන්න කියලා ඔහු යනවා වෙල්ලම්පිටිය පොලිසියට. වෙල්ලම්පිටිය පොලිසියෙන් වහම ජීප් එක දාගත්ත ගෙනාවා කොටුව පොලිසියට. කොටුව පොලිසියට මේ ගෙනියනකොට මට ආරංචි වෙයි. මම වහාම කතා කරනවා. මම කතා කරලා කියනවා අපි එනවා නීතිඥවරු විදිහට. මේ රටේ මූලික අයිතිවාසිකමක් තමයි කෙනෙකුට කරදරයක් වුණාම ඔහු වෙනුවෙන් නීති සහාය ලබා ගන්න. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙන මූලික අයිතිවාසිකම. කොටුවේ පොලිසිය මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. අපි දාන උසාවියට. මම කියනවා IP මහත්තයා මම දැන් උසාවියට එනවා කරුණා කරලා මං එනකම් මේ සැකකරුව උසාවියට ඉදිරිපත් කරන්න එපා මම සත්‍ය. එහෙම කියද්දි මම එන්න විනාඩි 15කට විතර කලින් විනාඩි 10කට විතර කලින් ඕව ඉදිරිපත් කරනවා. තවත් නීතිඥ මහත්තයෙක් කරනවා. අපි දෙන්නටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපේ සේවාදායක වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරනවා. ඒ නිසා කොටුවේ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය එතුමිය 25 වෙනිදා වෙනකන් මේ සැකකරුව එහෙම නැත්නම් දෑන් ප්‍රීසාද් සහෝදරයව රිමාන්ඩ් බන්ධනාගාරගත කරනවා. මේක අපි ඔක්කොම කෑ ගහලා ලතෝන තියතිය අඬන්න ඕන දෙයක් මේ රටේ. මේ රටේ නීතිය අමුමම වල් වෙදිච්ච අවස්ථාවකට හොඳම උදාහරණයක් තමයි සැකකරුවෙකුට පොලිසියේදී නීති සහාය ලබා ගන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඒ ලැබිච්ච නැති අවස්ථාව උසාවියේදී ලබා ගන්නටවත් සැකකරුට ඉදිරිපත් කරන්නේ නැහැ මේ රටේ නීතිය. හැබැයි මේ රටේ පොලිස්පතිවරයෙක් ඉන්නවා. මහා පූජිත කියලා පොලිස්පතිවරයෙක් ඉන්නවා. ඒ තරනේ පොලිස් කොමිසමක් ඉන්නවා. මේ පොලිස් කොමිසම අජූතයි පක්ෂපාතී කියලා වැඩි කවුරක් අන්නේ මේ කොමිෂන් පක්ෂපාතී කියලා කිව්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතුමාම කියනවා මේ වැඩක් නැහැ මේ කොමිෂන් සභාව. ඒ ඇත්ත. මේකේ ඉන්නවා මහාචාර්යවරයෙක් ඉන්නේ පොලිස් කොමිෂන් සභාවේ. වැඩක් නැහැ. මෙලෝ රහක් නැහැ. එතකොට එහෙම තියෙනකොට මම පැහැදිලිව අභියෝග කරනවා. කොටුවේ පොලිසියට කීයක් මුස්ලිම් අන්තවාදී සංවිධාන වලින් මුදල් ලැබුණාද මේ දෑන් ප්‍රීසාද්ව අත්අඩංගුවට අරගෙන නීතිඥ සහාය නොදී ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නේ. අපි අහනවා මේ රටේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අපි අහනවා නීතිපතිතුමාගේ අපි අහනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමාගේ අපි අහනවා මේ නීතිය ගැන අප මල් රේණුක කඳුලක
දැනීමක් හැඟීමක් තියෙන පුරවැසියන්ගේ මේ රටේ. මේකද නීතිය. නීතියට සහාය ලබා නොදී එක පාර්ශ්වයක් විතරක් කියන කාරණා අහලා ඇතුළට දැමීමද රිමාන්ඩ් බන්ධනාගාරයකට කිරීමද මේ රටේ නීතිය. ඒතකොට අපිට කියන්න ඕන ඔක්කොමට මේ රට අධිකරණීය නීතිය සහ විනිසුරන් කියලා. ඇත්තට අපිට කියන්න ඕනේ. මේ රටේ විනිසුරු එමෙන්න මේ රටේ නීති පද්ධතියේ අධිකරණ තියෙන මොකටද? අධිකරණ බලයේ පරමාධිපත්‍යපාලයේ තියෙන ජනතාව. ඒ බලය තමයි පාර්ලිමේන්තුවට නීති හරහා හදන විනිශ්චයකාර විනිසුරු එහෙම නැත්නම් අපි කියන අධිකරණ හරහා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි එතනදී දෙපාර්ශ්වයට සමන් දීමේ මූලික අයිතිය අවශ්‍යකම නැහැ. ඔබ දන්නවා ස්වභාවික යුක්ති මූල ධර්ම කියලා. හරි? Audi alteram party nemo judex insua causa කියලා මූලික සිද්ධාන්ත දෙකක් තියෙනවා. දෙපාර්ශ්වයට සමන් දීම. Audi alteram party දෙපාර්ශ්වය කියන කවුද? පැමිණිල්ල සහ විත්තිය. පැමිණිල්ල සහ විත්තිය කියන දෙපාර්ශ්වයට සමන් නොදී දෙන තීන්දුවක් තියෙනවා නම් ඒක පක්ෂපාතී තීන්දුවක්. එක පැත්තක් කියන එක ඇහෙන්නේ නැහැ. එක පැත්තක් විතරයි කියන එක අහලා තියෙන්නේ. ඉතින් වැරදිනේ. ඒතකොට අපි කියනවා ඒ වැරදි තත්ත්වයට පත් කරේ කොටුව පොලිසියේ ස්ථානාධිපතිතුමා. ඉතින් අපි අහනවා කොටුවේ පොලිසියේ ස්ථානාධිපතිතුමාට ඔබතුමාට කීයක් ලැබුණා? ඔබතුමාට රියාල් වලින්ද හම්බුනේ, දිනාර් වලින්ද, පවුම් වලින්ද, යෙන් වලින්ද, ඩොලර් වලින්ද, රුපියල් වලින්ද කීයද? ඈ ඔබතුමාට ලැබිච්ච මුදල කියන කරුණාවක්. ඒ නිසා මේ වගේ නීතිය තුච්ච නිවට නිවාඩු තත්ත්වයට පත් කරන්න එපා කියලා අපි පොලිස් කාර්යාලයට කියනවා. ඔබතුමා අඳින මේ තරු වලින් වැඩක් නැහැ. ඔබතුමා ওই තරුපටි අඳින්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදලින්. ඒ නිසා ඔබතුමාද නීතියේ තුට්ටුවර සැලකුවේ නැහැ. මං ඒ කොටුව පොලිසිය ඔබතුමා ඉස්සරහා මගේ මිත්‍රයෙක් ලවා මම ඔබතුමාට කතා කරා මං කිව්වා මම නීතිඥ මේ අජිත් ප්‍රසන්න මම එනවා. මං එනකන් අධිකරණයට ඉදිරිපත් කරන්න එපා සේවාදායක කියලා. හැබැයි ඒක තුට්ටුවකට මායික් කරන්නේ. ඒ නිසා මම කියනවා මේ රටේ පොලිස්පතිතුමාට මේ රටේ පොලිස් කොමිසමේ මහාචාර්යතුමාට සිරිහෙට්ටගේ කියනවා කරුණා කරලා මේ සම්බන්ධව වහම පරීක්ෂණයක් පවත්වන්න. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ සම්බන්ධව ජාතික මට්ටමේ දැවන්ත අරගලයක් උද්ඝෝෂණයක් කරන්න. ඒ සඳහා අපි සූදානම් කෙනෙක් විතරක් මේ වෙලාවේ කියලා බොරුසු.